පැටිවයි මිස්ටර් ඩූවයි හොයන්නේ. ඉන්නවද? එකත් එකටම මොකක් හරි ගාල ගෝට්ටියක් විසඳන්න අපි කට්ටියම හොයන්නේ නැති ස්කූබි. කවුරුත් අතෝ. ඉක්මනට ස්කූබියෝ කෑම ටික ගනියෝ එළියට පැනපියෝ. හොඳේ. ඔයා හොඳ කෙනෙක් වගේ නම් පේනවා. ඒ උනට උදව් කරන්න නම් විදියක් නැහැ. ඒ මොකද කියනවනම් දැන් අපි පෙන්ෂන් කාර්යෝනේ. ඇත්තෙන්ම කියනනම් මාව මෙහෙට එවේ මගේ හාම්පුතා මිස්ටර් මොණ්ඩවේරියත්. එයාගේ විශාල උත්සවයක් තියෙනවා. ඒකට ඕගොල්ලන්ට ආරාධනා කරන්න ආවේ. කොටින්ම කියනවනම් අපි දෙන්න දැන් ඔය හොල්මන් නමක් ගෑවිලා තියෙන තැනකටවත් යන්න කැමති නැහැ. ඒකයි හේතුව. ඔව් මමත් කැමති නෑ. ඔව් මෙයා කැමතිත් නැහැ මම කැමතිත් නැහැ. එහෙනම් ගිහින් එන්නම් බයි. ඒ වුණාට එහෙ තියෙන ප්‍රශ්නේ ඕගොල්ලෝ නිරාකරණය කරලා දුන්නොත් ඕගොල්ලන්ට ඇමරිකන් ඩොලර් 30000කට වඩා ඒගොල්ලෝ ගෙවන්න පොරොන්දු වුණා. හරි. ඒ වුණත් අපි ඔය සල්ලි මැත්තේම බැරෙන මිනිස්සු නෙවෙයිනේ මෙයා. ගුවන් ගමන නොමිලේ ලැබෙනවා. අනේ ඕන්නේ නැහැ. නවාතනුත් නොමිලේ. ඇත්තටම එපා. එතකොට කන්න පුළුවන් තරම් කෑම. කන්න පුළුවන් තරම් කෑම. ෆ්‍රෙඩි? වෙල්මා? ඔයා මෙහාට දැන්නේ? කොහොමද? සැපසනීප? ඔව්. නියමයි. මගේ දේශන වලට කරුණු ටිකක් හොයන්න යනවා. මේ තියෙන මගේ පොත. ඇත්තටම වෙල්මා මගේ දක්ෂතාව ගැන මේක ලියලා තියෙන්නේ. ඔව් ඒකත් නරක නෑ. ඒක උරා මොකද කරන්නේ? මම නාසයකේ වැඩ. ජලයෙන් ක්‍රියා කරන ආරක්ෂක පද්ධතියක් හදනවා. ඊට වඩා වැදගත් මේ යන ගමන. මගේ පෞද්ගලික ගවේෂණයකට යන්නේ. නාසයකේ? බුදුබිමින් කලා පිටත් වුණ යානාව තව සුළු මොහොතකින් පිටත් වෙනවා. ඔයා මොකද්ද කියන කතාව තේරුම්? මට මේ බෑග් හතවත් ගෙනියන්න බෑද? ඩැෆ්නි? අපෝ මෙයාලා. ඔයාලත් එක්ක මගේ කතාවක් නෑ. අනික ඔයාලා මොකද මෙහෙ කරන්නේ? ඇයි ඔයාට පේන්නේ නැද්ද? අපි හැමෝටම එකම ආරාධනාව ලැබිලා තියෙන මොණ්ඩවේරියස්ගෙන්. එයා තමයි භූත දිවයිනේ සැඟවුණු අයිතිකාරයා. මොන විකාරයක්ද? මං ජීවිතේ පළවෙනි වතාවට තනියෙන් අභිරහසක් විසඳන්න හිතාගෙන හිටියේ. එතකොට ඔයාව වුණාම බේරගන්නේ කවුද? මං බ්ලැක් බෙල්ට් කාරියෙක්. ඔයාලා දන්නේ නැති වුණාට දැන් මම මගේ ජීවිතේ බේරගන්න හැටි හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඇයි ඔයාලා hina වෙන්නේ? නියමයිනේ. අපි ඔක්කොම එන යන්න ලෑස්තිලා ඉන්නේ භූත දිවයිනට. ඒයි කොස්කෝපි. ප්ලේන් වල යනකොට බල්ලන්ව ගෙනියන්න බෑනේ. ඒක මහ විකාර කතාවක් නේ. මොන මොඩයක්ද මේ විකාර වැඩේ විශ්වාස කරන්නේ? ඔයා කසාද බැන්දද ෂේකි? ආච්චිට කතා කරන්නේ නැද්ද? බුදුදුමින් බල පිටත් වෙන අංක 3යි 7යි 7යි 4 කරන්න යනවා. අනේ මේ විකාර දන්නව නම් මං එන්නෙත් නෑ. පොඩ්ඩක් ඉවසලා මං කියන දේ පොඩ්ඩක් අහලා බලන්නකෝ. ආයිමත් ඔන්න කට්ටියම එකතු වුණා. දැන් ඉතින් අපිට ආයිමත් කණ්ඩායමක් විදියට වැඩ කරන්න පුළුවන් නේ. ඔන්න එහෙමනම් කට්ටියම අතට අත දාලා පොරොන්දු වෙනවා ආයිමත් එකට වැඩ කරනවායි කියලා. ෆ්‍රෙඩි වෙල්මයි ආවොත් විතරයි. විකාර කරන්න හදන්න එපා මෙතන. එන්නනේ. මොනවා කරන්නද ස්කූබි? අපි දෙන්න අතේ.